හලෝ මචං ඉතින් කොහමද මේ දවස්වල මම මේ ගම්මිරිස් වල ටිකත් මේ සුද්ධ කර ගන්න ඕන මේ ගස් ටිකක් පයා ගන්න ඕන බං වැඩක් මේ වහින්නෙත් නෑ බං අර කේස් එක තියෙන්නේ ඉතින් මේ යාළුවෝ කොහොම ඉතින් සැපසානිකෙන් ඉන්නවද මේ මොකම වෙන්නේ ඉතින් මම නම් ඉතින් මේ වැඩ පරිම වැඩ ඉතින් මචං මේ ගහ පායින් ආදාන මචං හොඳේ මේ ඉනිමගේ පොට්ටක් ගහට තියාගෙන පොට්ටක් සදා ගන්න ඕන බා නැත්තම් මේ හරි අවුල පොට්ටක් කැටේ උද්දා නැත්තම් කැටේ පොළ ගන්න මේ හරි ගියන් තමයි අවුල තියෙන්නේ ගම්මිත් සැලට අවුලම මේ මම පොට්ටක් ගහට ගිහිල්ලා ගහ පැහැලා පොට්ටක් එන්න හරි මේ මචං මේ දිගච්ඡතු ඔක්කොම කරලා දාන්න ඕන බා මචං මේ full අවුල බා මේ තිබුණොත් මචං හරියන්නේ නැහැ වැල් කෑලි අර මේ ඔක්කොම කරලා දාන්න ඕන අමාරු බෑකට වාහ දැන් ඩාඩි දානවා ඉන්න බෑ බා දැක්කසන බා කොස්සතුනේ තින්දි ගන්න මචං ගහක් මේ එක ගහක් පැසර පස්සේ මචං මේ ඒ ගහ මේ සුද්ධ කර ගන්න ඕන බං අතු ටික නැත්තම් පුල් අවුල මේ තව ගස් ටිකක් පහින්න තියෙනවනේ එක ගහේ වැඩි ඉවර කරන්නේ පොඩ්ඩක් මේ අත පහල එන්න මොකද සතුනේ සතුන කරගන්න එපා බං මේ Kami macam දැන් නම් මේ මහන්සි වැඩි මේ වතුරෙකුත් දීලා බුලත් ටිකක් කම් නැත්තම් මේ පුල්ලා මාරු බා මේ බංකුවට මොකුත් හිතන්න එපා හොඳේ මේ ආදරයට කියන්නේ मारती बात तीन बा बतरी कौन है මේ මචං මේ අපේ ගම්වල ඉතින් මම බුලත් පිට කියන්නේ ඉතින් නැති වෙන්නේ නැහැ. ඉතින් හැම ගෙදරකම තියෙනවා. මේ ඒකින්ද ඒක කෑවේ නැත්තම් මචං මේ කම්මැලි. වැඩක් කරන්න බෑ බා. මම බුලත් ටික කාම තමයි වැඩේ පටන් ගන්නවා. විතරම පොඩි පන්නයක් ආව මම ඇඟට. බච්චක් කාපන්කො. මචං මම මෙහෙ ගිහින් මචං මෙහෙම කේස් එක තියෙන්නේ. ගම්මිරිස් මචං අනිවාර්යෙන් මේ කාලේ පහින්න ඕන. ටැක්සි නැත්තම් මචං දැන් කරල් හැදින කාලනේ. කරල් හැදුනට පස්සේ මොකුත් කරන්න බෑ. දැන් මේ වැස්ස වායලා තියෙන මචං. දැන් ටික කරල් හැමක් තියෙනවා. මේ ඒකින්ද කස්ටිය බෑහලා දාන්න ඕන. අතු ටික ගොඩ ගන්න ගමන් කතා කරමු නේ. මචං අනිවාර්යෙන්
මචං. අපි දැන් මේ දේ කරගත්තේ නැතිනම් මේක මොකද දන්න අවුරුද්දට හැරය දෙන්න බෑ. ගම්මිලි තියෙන්නේ. මේ කාලයට කරගත්තේ නැති වුණොත් මේ අපිට පොඩ අස්තන්න නැති වෙනවා මචං. ඒකයි කේස් එක තියෙන්නේ. මේ කාලයට කරගන්න ඕන මම මේක. මෙන්න බලන්න මචං රෑනුත් හැදිලා තියෙන්නේ මේ තියෙන රෑන. මේ රෑන කැඩෙන්නේ නැති වෙන තමයි පෑහ ගන්න ඕනේ මචං ගස්. මේ නැත්තම් මචං මේක කඩනොත් අපරාධයි. ආයෙත් වෙන්නේ නැහනේ. මේක දිගටම තියෙනවා මචං. මේ සැරේ පොඩ්ඩක් අස් යන නම් ටිකක් තියෙනවා. දෙයිනේ කියලා හරි ගියොත් හොඳයි ඉතින්. මේ වරදින විදියකුත් නෑ බා. අදට මචං. ගස් පෑස්සාද? ගස් 10ක් විතර පෑස්සා. ඇති අදට ඇති. මේ එහෙනම් මචං මේ අපි ඉතින් දවසක හමු වෙමු. මචං පුළුවන් නම් මේ ලයික් එකක් දාලා පොඩි සබ්ස්ක්‍රයිබ් ගහන්න ඈ. එහෙනම් මචං මේ අපි ඉතින් වෙන දවසක හමු වෙමු. මගේ යාළුවන්ට බුස්සරණයි දෙවි පිහිටයි පරිස්සමින් ඉන්න. කිසිම කෙනෙක්ට කරදරයක් බාධා එකක් වෙන්න එපා. එහෙනම් මචං පස්සේ දවසක හමු වෙමු ඈ. බයි.